Hi, my dear friends. After a long time, welcome back. හොඳයි යාළුවනේ. අපි කාලයකට පස්සේ Youth English Academy International YouTube නාලිකාවත් එක්ක එකතු වෙනවා. අද දවසේ තරමක වෙනස් ආකාරයකට හැබැයි ප්‍රයෝජනවත් වීඩියෝ එකක් සමගින් ඔබ අපි එකතු වෙනවා. මොකක්ද ඒක? Today we are going to study about the articles. What are the articles? A and the are we use as articles. Okay? Right. හොඳයි. අද දවසේ අපි අපගේ ඉංග්‍රීසි ලෙසන් එක ලෙස ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන and සහ the යොදන ආකාරය හොඳින් ඉගෙන ගමු. right? පළමුව අපි ඒ යෙදුම උපයෝගී කරගන්නේ කොහොමද කියලා බලමු. right? එතකොට අපි යම් නොදන්නා කෙනෙක් හෝ නැත්නම් නොදන්නා දෙයක් අපි හැඳින්වීමේදී මුලින් අපි යොදනවා a කියන ආටිකල් එක. උදාහරණයක් ගත්තා we use a for unidentified thing or person for introducing as a article. Okay? උදාහරණ ලෙස ගත්තොත් දුවේ පුතේ a boy, a desk, a bus, a tree, a chair. ඒ වගේ දේවල් දක්වන්න. උදාහරණයක් ගත්තොත් මොකද්ද? ළමයි, මේසයක්, බසයක්, ගහක්, පුටුවක් කියලා අපිට කියන්න පුළුවන්. මෙම දේවල් අපි කලින් දැන නොසිටි දේවල් වෙන්න ඕනේ. අපි දන්නා දේවල් නෙමෙයි. අපි දැනගෙන හිටපු නැති දේවල් වෙන්න ඕනේ. ඒ වගේම මේක භාවිතා කරද්දී සිංගියුලර් ෆෝම් එකේ මේක පුතේ කියන්නේ මේකේ බහුවචන ස්වරූපයට අපි මේකට දාන්නේ නැහැ. ඉතින් නොදන්නා ඒක වචන ස්වරූපයෙන් තියෙන ද්‍රව්‍ය හෝ ආය සඳහා තමයි අපි මේක භාවිතා කරන්න අපි. right. අපි බලමු ඊළඟ ආටිකල් අවස්ථාව වන and කියන අවස්ථාව. අපි ඒක බලමු කොහොමද කරන්නේ කියලා. මං හිතන්නේ මේක ඔයාලා දන්න කරුණක් වෙන්න පුළුවන් because we use and before any word start in a vowel letter. Example a e I o u we use before a word and as a article we use as a and. Okay? ඒ කියන්නේ දුවේ පුතේ අපි යම් වචනයක් vowels එවත් ප්‍රාණාක්ෂරකින් පටන් ගන්න හැකි සහ එහි ඒක වචන හැවත් සිංගියුලර් අවස්ථාවේදී මෙම and වචනය අපි පෙර යොදනවා අපි මේ වචනයට පෙර. උදාහරණ වශයෙන් ගත්තොත් an apple, an egg, an orange, an idiot, an uncle, an eye. උදාහරණ විදියට ගන්න පුළුවන් පුතේ. හරි ඒක වගේම අපි ගත්තොත් special we should remember we do not use an as a article for plural words. ඒ කිව්වේ පුතේ කිසිම ද්‍රව්‍යයක් හෝ අයෙක් අපි බහුවචන ස්වරූපයෙන් තියෙද්දී මේ නීතිය සපුරරුණත් an යොදන්නේ නැහැ පුතේ. right? අන්න ඒකත් මං කියන්න ඕනේ. හොඳයි දුවේ පුතේ අපි බලමු අද දවසේ අපි ඉංග්‍රීසි පාඩමේ අවසාන කොටස දිහා. මම මෙම කොටස අවසාන වශයෙන් ගත්තේ එහි දීර්ඝ වශයෙන් මේක පැහැදිලි කිරීමක් අවශ්‍ය නිසා තමයි පුතේ අපි right බලමු මොකද්ද කියලා. right. the article එක අපි යොදන්නේ කොහොමද කියලා විශේෂයෙන් අපි අද හඳුනගමු. මෙහිදී අපි මේකෙත් ඒක වචන ස්වරූපයෙන් ගන්නවා වගේම සමහර වෙලාවට බහුවචන ස්වරූපයෙන් තියෙන ද්‍රව්‍ය හොය සඳහා මේක යොදන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එimhe the child කියලා කියන්න පුළුවන්, the children කියලා කියන්නත් පුළුවන්. ඒක ඒ ආකාර දෙකෙන්ම පුළුවන්. විශේෂ අවස්ථාවලදී. right ඒක පෙන්වලා දෙන්න පුළුවන්. කොහොම හරි මෙම the article එකත් යම් මට්ටමකට මොන ආකාරයෙන්ද යොදන්න පුළුවන් කියලා අපි දැන් ඉදිරියේදී තව චුට්ටක් අපි තව ටිකක් කතා කරලා බලමු. right පුතේ. the යන්න අපි සාමාන්‍ය පුතේ යොදද්දී ගංගා විශේෂම කඳු වැටි ඒව නම් කරද්දී දානවා. උදාහරණයක් ගත්තොත් එimhe the Kalani river, the Adams Peak කියලා ගත්තොත් ඒ වගේන් කියන්නේ කැලණි ගඟ, සමනල කන්ද. ඒ වගේ හඳුන්වද්දී the යොදනවා. ඒත් එක්කම පුතේ ගත්තොත් එimhe සාගර, මුහුදු, දූපත් නම් කරද්දිත් අපි මේවා යොදනවා. උදාහරණ විදිහට ගත්තොත් the Pacific Ocean, the Caspian Sea, the British Islands කියලා ගත්තොත් උදාහරණ විදිහට පැසිෆික් සාගරය, කැස්පියන් මුහුද, බ්‍රිතාන්‍ය දූපත් කියන ඒ ආකාරයේ පුතේ ද තමයි අපි යොදන්නේ. එසේම යම් විශේෂ දේවල් හැඳින්වීමේදී අපි ද යොදන අවස්ථාව තව ටිකක් තියෙනවා පුතේ අපි බලමු. the world, the sun, the moon. ඒ විශේෂ ඒවා. ලෝකය, හිරු, සඳු ආදී හැඳින්වීමේදීත් ඒ වගේ අපි යොදනවා. තවත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ සුපර්ලටිව් ඇඩ්ජෙක්ටිව් අවස්ථාවේදී. උදාහරණ ගත්තොත් එහෙම ඒ කියන්නේ නාම විශේෂණ උච්චතම අවස්ථාව දක්වාදී පුතේ ඒත් අපි ඒකට පෙර ඒ නාම විශේෂණ පෙර අපි ද යොදලා උදාහරණයට ගත්තොත් පුතේ the best boy, the darkest night කියන එක ඒ අවස්ථාවයි. මේදී පළමු යෙදීමේදී ඊටාමත්ම හොඳ ළමයා කියලාත් දෙවෙනි යෙදීමේදී ඊටාමත් අඳුරු රාත්‍රිය කියන එකත් අන්න ඒ අවස්ථාවට අපි යොදලා තියෙන්නේ the කියන ආටිකල් එක. ඒත් එක්කම දුවේ පුතේ අපි විශේෂයෙන් පොත්වල නාමයන්ට පෙරක් දානවා. විශේෂ පොත් කිය මොනවද?
ද මහාවංශ, ද බයිබල්. ඒවා විශේෂ පොත්. ඒවා හඳුන්වද්දිත් අපි ද කියන එක තමයි යොදන්නේ. එසේම දුවේ පුතේ මෙව ද යන්න භාවිතා නොකරන අවස්ථා ටිකකුත් තියෙනවා. අපි ඒකත් අපි ප්‍රමාණයකට සලකා බලමු මොනවද කියලා. උදාහරණයක් ගත්තොත් පුතේ කොලම්බෝ, ලන්ඩන්, පැරිස් ආදී නගර යොදද්දී ඒ වගේ අපි ද කියලා දාන්නේ නැහැ. හරිද? ඊළඟට ඉංග්ලන්ඩ්, ශ්‍රී ලංකා, ඉන්දියා කියලා රටවල් දාද්දිත් අපි ඒක එහෙම දාන්නේ නැහැ. ඒත් එක්කම අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම නම් ඉදිරියෙන් දාන්න විශේෂයෙන් නම් වලින් අපි දාන්න. ඒත් එක්කම වීදි, ඒ වගේම පාරවල් යම්කිසි නමින් හඳුන්වනවා ඒවට ඉදිරියෙන් අපි දාන්නෙත් නෑ පුතේ. රයිට්. එහෙනම් දුවේ පුතේ අද දවසේ මම ඔබට ඉංග්‍රීසි ලැන්ග්වේජ් වැදගත් මූලික අවස්ථාවක් ගැන විස්තරයක් සිදු කළා. මම මේක ඉතාමත් ඔයාලගේ අධ්‍යාපනයට කටයුතු වලට උපයෝග කරගන්න කියලා ඔයාලට මම ආදරයෙන් මතක් කරලා දෙනවා. ඉතින් මේව තමන්ගේ පාඩම් වලදී මේව යූස් කරන්න. එතකොට ඔයාලට වැඩි දේවල් නව නිර්මාණ බිහි කරන්න පුළුවන් මේවා යොදවලා. අවසාන වශයෙන් අපේ දුවලා පුතාට මට කියන්න තියෙන්නේ යලිත් මෙවැනි වැදගත් හරවත් වටිනා ඉංග්‍රීසි පාඩම් කියා දෙන වීඩියෝ වලින් අපගේ YouTube නාලිකාව වෙන Youth English Academy International YouTube නාලිකාව subscribe කරලා bell icon එක touch කරන ඉතින්. එහෙනම් තව නොබෝ දිනකින් මෙවැනි පාඩමක හමු වෙමු. සියලුම දුවලා පුතාට සුබ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. Have a nice day. Goodbye.